මට්ට කුණ්ඩලී කතාවස්තුව ධම්මපදය යමක වග්ගය. අදින්න පුබ්බක බමුණා ඊටමත් ධනවත් අයෙක් වුණත් ඔහු කිසිවෙකුට කිසිවක් ලබා නොදුන් අතිශය මසුරු පුද්ගලයෙක්. ඔහු කිසිම දවසක දානයක් හෝ පුණ්‍ය කර්මයක් කරලා තිබුණේ නැහැ. ඔහු තමන්ගේ ධනය කෙරෙහි කොතරම් ආශාවක් දැක්වුවාද කිව්වොත් අන් අය දැනගනී කියන බියෙන් ඔහු තමන්ගේ රන් රිදී සහ වස්තුව පොළව යට සංගවලා තමයි තිබ්බේ. තම එකම පුතාට ආභරණ හදලා දෙන්න රන්කරුවෙකුට මුදල් ගෙවන්න අකමැති වෙච්ච ඔහු රත්තරන් තහඩුවක් තමන් විසින්ම තලලා ඔපදාලා තමයි පුතාගේ කන්වල පැලැන්දෙව්වේ. මේ නිසායිම දරුවාට මට්ට කුණ්ඩලී කියන නම පට බැඳුණා. මට්ට කුණ්ඩලී දවසක් මාරාන්තික ලෙස රෝගාතුර වුණා. වෛද්‍යවරයෙකුට ගෙවන්න සිදුවන මුදල් ඉතිරි කරගන්න බමුණා උත්සාහ කළා. ඔහු වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් වර්ග අහගෙන තමන්ම වනාන්තරින් සොයාගත් කොළවලින් තමයි පුතාට ප්‍රතිකාර කළේ. නම් මට්ට කුණ්ඩලී පුතා ලෙඩ වෙලා ගොඩාක් අමාරු තත්වයට පත් වුණාම පියාවුණු අදින්න පුබ්බක බමුණා කලේ පුතාව ගේ ඇතුලේ ඉඳන් එළියේ ආලින්දයට ඇදලා දාපු එක. බමුණා එහෙම කලේ පුතා බලන්නේ නාය ගේ ඇතුලේ තියෙන වස්තුව රන් රිදී දැකලා ඒවට ආශා වී කියලා තිබුණු බය නිසයි. තමන්ගේ දරුවා මැරෙන්න යන මොහොතේ පවා ඔහුට වැදගත් උනේ තමන් සංගවපු වස්තුව විතරයි. මට්ට කුණ්ඩලී කිසිම පිළිසරණක් නැතුව නිසි බෙහෙතක් නැතුව මරණාසන්නව වැතිරිලා ඉන්නවා. ඔහුගේ පියා කිසිම අනුකම්පාවක් නැතුව ඔහු දෙස බලා සිටිනවා. මේ විදිහට අසරණ වෙලා හිටපු මට්ට කුණ්ඩලීට පිහිට වෙන්න තමයි එදා උදේ බුදුරජාණන් වහන්සේ ඒ ගෙදර ඉස්සරහට වැඩම කළේ. බුදුරජාණන් වහන්සේගේ රශ්මිය දැකලා මට්ට කුණ්ඩලී හිතින් බුදුන් කෙරෙහි ප්‍රසාදයක් ඇති කරගෙන මිය ගිහින් දෙව්ලොව උපත ලැබුවා. තමන්ගේ එකම පුතා මැරුණට පස්සේ අදින්න පුබ්බක බමුණා ගොඩාක් දුක් වුණා. ඔහු හැමදාමත් සොහොනට ගිහින් මගේ එකම පුතා කොහේද කියලා අඬන්න පටන් ගත්තා. මේ වෙලාවේ තව්තිසා දෙව්ලොව උපදින්න තරම් වාසනාවන්ත වුණු මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා තමන්ගේ පියා ඉන්න තැනට ආවා. ඔහු සාමාන්‍ය මිනිසෙක් වගේ පෙනී ඉඳගෙන හිරුත් සඳුත් තිල්ලලා අඬන්න පටන් ගත්තා. බමුණා මේ තරුණයාගෙන් ඇහුවා, "ඇයි මේ අහසේ තියෙන හඳයි ඉරයි ඉල්ලලා අඬන්නේ? ඒක කවදාවත් ලැබෙන්නේ නැති මෝඩ වැඩක්නේ" කියලා. එතකොට මට්ට කුණ්ඩලී දිව්‍ය පුත්‍රයා කිව්වා, "පෙනෙන්න තියෙන දේ ඉල්ලලා අඬන මට වඩා පෙනෙන්නවත් නැති මැරුණු කෙනෙක් වෙනුවෙන් අඬන ඔබයි ලොකුම මෝඩයා" කියලා. මේ කතාවෙන් බමුණාට තමන් කරපු මෝඩකම තේරුම් ගියා. පස්සේ මට්ට කුණ්ඩලී තමන් කවුද කියලා හෙළි කරලා බුදුන් සරණ යන ලෙස පියාට අවවාද කළා. මින් පස්සේ අදින්න පුබ්බක බමුණා තමන්ගේ මසුරුකම අතහැරලා බුදුරජාණන් වහන්සේව මුණ ගැහිලා ධර්මය අහලා සෝවන් ඵලයටපත් වුණා. මෙම සිදුවීම මුල් කරගෙනීමෙන් බුදුරජාණන් වහන්සේ පහත සදහන් ගාථාව දේශනා කළසේක. එය ධම්මපදයේ යමක වග්ගයේ දෙවනි මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුකමන් වේති ඡායාව අනපායිනී. සිත සියලු මානසික ක්‍රියාවන්ට ධර්මයන්ට පෙරදැරිවේ. සිතම ශ්‍රේෂ්ඨ වේ. සියල්ල සිතින්ම නිර්මාණය වේ. ඉදින් යමෙක් ප්‍රසන්න වූ පිරිසිදු සිතින් යමක් පවසයි නම් හෝ කරයි නම් ඒ හේතුවෙන් තමා හැර නොයන සෙවණැල්ල මෙන් සැපය ඔහු පසුපස ලුහුබඳී. සමාප්තයි. නැරඹු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.